මගේ ලස්සන ළමයි ටික කොහොමද? හැමෝම හොඳින් ඉන්නව නේද? එන්න අද අපිත් එක්ක ඔයගොල්ලොත් වින්ඩෝ shopping යන්න. අද පපාට නිවාඩු දවසනේ. ඉතින් ඒ නිසා පපා අද අපිව පොඩක් එළියට කරගෙන ආවා. අපි මේ ඇවිල්ලා ඉන්නේ අපේ ගෙවල් ළඟ තියෙන ලොකුම shopping mall එකට. මාඩ සුවඳයිනේ. මාඩම සුවඳයි. පපා අපිව එක්කන් ආව වින්ඩෝ shopping කරන්නනේ. හැබැයි මම අද පපාට ලොකුම දඩයක් දානවා. මෙන්න මේක හරි ෂෝක් නේ යන්නේ. මම මාර මාසයි මේකට. කොහොම හරි මේකෙනොත් ටිකක් අද අරගන්න ඕනේ පපාට කියලා. මාරම කියුට් අනේ. මේවා හැමතැනම නෑ. ගොඩක් වෙලාවට හොයාගන්න. මේ කෑලි බේරලා හොදි විතරක් දාන්න ඕනේ. උනේ. අපේ පුංචි ඩ්‍රයිවර් මහත්තයාට වාහනයක් හම්බෙලානේ. පොඩි කමටද මෙයාගේ වැඩ ඉති. මේ shopping mall එක ඇතුලේ හැමදේම තියෙනවා. රෙදි, කෑම, බීම, ගෙදරට අවශ්‍ය කරන බඩු හැමදේම වගේ මේ shopping mall එක ඇතුලෙන් අරගන්න පුළුවන්. එක එක තැන්වල අවශ්‍ය කරන දේවල් වලට කඩවල් තියෙනවා. කොහොමද? ඔයා හිතන්නේ ඔයාට ඒක ලස්සනයි කියලාද? ඊයේ කතයි. අපි තුන්දෙනා එක්කින් පොඩ්ඩක් එළිය ඇවිද ඉන්නකොට මට පුංචි බඩගින්නක් ආවා. මම පපාට කිව්වා මට ඩෝනට් කන්න ඕනේ කියලා. ඉතින් පපා මාව ඩෝනට් කන්න එක් කරගෙන ආවා. හැමදාම මේ වගේ chance එක නැහැනේ ඉතින්. ඩෝනට් ටිකක් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා පොඩ්ඩක් ඉඳගෙන අපි තුන්දෙනා ඉතින් කයියක් දාගෙන මේකේ රස බලන්න තමයි හදන්නේ. මේ වගේ දවස් හරි ඉක්මනට ගෙවෙනවනේ. මම මේ වගේ දවස් ඉක්මනට ගෙවනවට ගොඩක් අකමැති යන්නේ. සතුට පිරුණු මතක පිරුණු ලස්සන දවස් නේ මේ දවස්. ඊළඟට මට මොනවද කන්න අරන් දෙන්නේ? ඊළඟට කන්න අරන් දෙන්නේ. ඊළඟට හැම කඩකින් බලමු. හොන්තෝ එයා මට අද රෑට කන්න එළියෙන් කෑම අරන් දෙන්නම් කිව්වා. ෂෝක් අනේ. ඉඳලා හිටලා හරි මේ වගේ වින්ඩෝ shopping කරන්න එන්න ඕනේ කියලා මට හිතුණා අද නම්. මොකද මම සාමාන්‍යයෙන් මෙහෙම එන්න ගොඩක් කම්මැලි කෙනෙක්. හැබැයි ඉතින් පපා නම් ගොඩක් ආසයි. පපාගේ හොබි එකක් වගේ තමයි වින්ඩෝ shopping කරන එක. වින්ටර් සීසන් එකේ ඉවර වෙගෙන නිසා ජැකට්ස් වල එහෙම මම දැක්ක ගොඩාක් ප්‍රයිස් අඩු කරලා දාලා තිබුණා. ජැකට්ස් විතරක් නෙමෙයි වින්ටර් සීසන් එකේ ගොඩාක් බඩු 50% 70% වගේ ඩිස්කවුන්ට් දාලා තිබ්බා. ඒක නම් මාරම වටිනවා. සමර් එක පටන් ගද්දිම වින්ටර් සීසන් එකට ඕනේ කරන බඩු අපිට ගොඩාක් අඩුවට අරගන්න පුළුවන්. ඒක නම් මාරම වටින දෙයක්. මෙයා හරි කියුට් අනේ. කිසකි බබා මේ shopping mall එකට ආපු පළවෙනි වතාව. පේනවනේ දැන් නම් යාව බලා ගන්න ටිකක් අමාරුයි. දඟම දඟයි කියන දේ චුට්ටක්වත් අහන්නේ නැහැ. මට කොන කටක් කරන් දෙනවද? ඒකට තමයි මෙතෙන්ට ආවේ. එකක් වදි ගොඩක් කො. හරි ගොඩාක් කරන් දෙන්න. මෙයා නැති කරන්නේ. මෙන්න මෙයත් එක්ක මේ දවස්වල අපේ ගෙදර බඩු තියාගන්න බෑ. මගේ හෙයා ක්ලිප් අරගෙන කොහේ තියනවද කියලා මංවත් දන්නේ නැහැ. මටවත් හොයාගන්න බෑ ඉතින්. ගොඩක් වෙලාවට අපේ බඩු මෙයා තමයි පරිස්සමට අරන් තියන්නේ. කිසකි අඬන්න ගත්තා. පපා එයාට බිම සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. මොකද බිම ජරාව තියෙන නිසා එයා බිමට පැනලා සෙල්ලම් කරන්න පටන් ගත්තා. අපි තුන්දෙනා ආපහු shopping mall එකෙන් ආවා රැට කෑම ගන්න තැනකට.
වට අද දවස ගැන මොකද හිතෙන්නේ? ගොඩක් හොඳයි. හොඳයි. සතුටුයිද? දවසටම කන්න ඉන්න මේ සුප් එක ගැන මොකද කියන්නේ? චුට්ට බීලා බලන්න. මම කැමති නෑ. චුට්ට බීලා බලන්න. කැමති නෑ. මම බණ්ඩ අපේ නෝන සුප් බොන විදිය. අජේ සෙට් වෙන්නේ. මේ මම දැන් බීපු සුප් එකට පබා ගොඩක් ආසයි. හැබැයි ඒ සුප් එකට මම ආස නෑ. ඒ වුණත් බලන්නකෝ එයා මාව විහිළුවට අරන් තියෙන ලස්සන. මෙන්න මෙයා තමයි අපි සිලෙක්ට් කරපු කෑම ටික අපිට ගෙනත් දුන්න අලුත් යාළුවා. මෙයාව ගෙදර එක්ක කරගෙන යන්න බැරි වෙයිද දන්නේ නැහැ. මෙයාව ගෙදර එක්ක යන්න පුළුවන් වුණා නම් මට වැඩ ටික කරගන්න මාරම ලේසියිනේ. අපි ඕඩර් කරපු කෑම ටික ආවා. ඉතින් කිසකි බබත් නිදාගෙන ඉන්නේ හොඳටම නිදි. ඒ අතරතුරදී මං ඉක්මනට කෑම ටික කෑවා. මොකද එයා හැරුණොත් කන්න අමාරුයිනේ. ඒ නිසා ඉතින් එයා නිදි අතරතුරදී මම කෑම ටික කාලා ඉවර කරගත්තා. ගොඩාක් දේවල් ඕඩර් කරේ නැහැ. අපි දෙන්නට කන්න පුළුවන් ප්‍රමාණයට තමයි ඕඩර් කරගත්තේ. මොකද අපි දෙන්න shopping mall එක ඇතුළත සෑහෙන දේවල් කෑවා. වීඩියෝ කරේ නැති වුණාට දඟමල්ලත් හොඳටම නිදි. අපි තුන්දෙනාත් එක්ක මෙහෙම ගෙවන්න ලැබෙන හැම දවසකටම මම ගොඩාක් ආසයි. අපි කෑම කාලා ඉවරයි. එළියට එනකොට එළිය චූටි වැස්සකුත් තියෙනවා. අපි දැන් ආවා කිසකි බබාගේ අක්කම්මලාගේ ගෙදර. පේනවනේ කට්ටිය. මොකද මෙහෙම එකතු වෙන්න හම්බෙන්නේ වීකෙන්ඩ් වල විතරනේ. අද කට්ටියම ඉන්න නිසා අපි තුන්දෙනාත් ආවා අක්කම්මලාගේ ගෙදර. එහෙනම් ඉතින් මම ආයෙමත් දවසක ලස්සන vlog එකක් අරගෙන එන්නම් ඔයාලට. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ හොඳද? හැමෝටම ආදරෙයි. සයෝනාරා.